පෙරදා ආදරෙන් මාළඟින් උන්නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා ඉතින් ඔයාලට කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්නවැති කියලා මම හිතනවා වෙනද වගේම අදත් මම ලස්සන ඩේ ව්ලොග් එකක් තමයි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් ලස්සන දවසක ආරම්භයත් එක්ක අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා අපි බලමුද? අපි බේබි රෝස වකාවට අලුතින් පැල ටිකක් අරගෙන ආවා. ඉතින් ඒ ගේන වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. මේ අපි අලුතින් ගෙන ආපු රතු පාට බේබි රෝස පැලේ මලක් පිපිලා. ඉතින් තවත් පැල ටිකක් තියෙනවා. ඒවයේ මල් පිපුණමත් මං ඔයාලට ඒවා පෙන්නන්නම්. පේනවනේ ඉතින් උදේ ඉඳන්ම හොඳට නිල් පාටට අහස තිබුණ අවුව පායලා ඒ වුණාට දැන් නම් වැහි අඳුරයි වැස්සක් නම් ළඟම එන්න තියෙනවා වගේ තමයි අහස දිහා බැලුවම නම් හිතා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් වැස්සොත් නම් හොඳයි. මොකද මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක දැන් නම් වැස්සක් තිබුණොත් නම් හොඳයි කියලා මට නම් හිතෙනවා අනන්තයි. පේනවනේ ඉතින් හුළඟ. තාමත් ඉතින් මගේ අසනීප ගතිය නම් අඩු වුණාට ඇඟේ බර නම් ටිකක් අඩු කරගන්න ඕනෙනේ මේ අසනීප ගතිය නැති වෙන්න නම්. ඉතින් මං අද මේ හදන්නේ කරපිංචක් කැඳ එකක්. ඉතින් මේ වගේ කැඳ එකක් උදේට බිව්වම නම් ගොඩාක් ඇඟට ගුණයි. මං මීට එහා නම් දෙයක් උදේට කෑමට ගන්නේ නැහැ. ඉතින් අද හොඳට රතු ලූණුයි සුදු ලූණුයි හාල් චුට්ටිත්තකුයි දාලා මෙන්න මේ විදිහට මම කරපිංච කැඳ එකක් තමයි හදාගන්නේ. ලුණු චුට්ටකුත් අමතක නොකර දාන්න ඕනේ. මේ කැඳ එකට පොල් කිරිත් දානවා නම් හොඳයි. ඉතින් මම පොල් කිරි නම් චූට්ටි තමයි එකතු කරගත්තේ. මොකද මට පොල් කිරි නම් ටිකක් අකුණයි ඇඟට. ඒක නිසා දැන් පොල් කිරි තෙල් ජාති වලින් ටිකක් පරිස්සම් වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ තමයි මම හදාගත්තු කරපිංච කැඳ එක. ඔයාලා හිතන්නේ මම මේ මොනවා හදනවා කියලාද? තට්ටු තියලා වහලා මොනවද කියලා දන්නවද මම හදන්නේ? කියන්න බලන්න. හරි අනේ ඔයාලා හිතන දේම තමයි මේ තියෙන්නේ. මම මේ ඉක්මනින් හදන්නේ කැරමල් පුඩින් එකක්. ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි මම මේ විදිහට පුඩින් එකක් හදන්න අරගත්තේ. ඉතින් මම අද බිත්තර 2කින් තමයි මේ කැරමල් පුඩින් එක හදන්නේ. ඉතින් හිතුවටත් වඩා ලොකුවට ඒක හැදුනා. අපි රස බලමුකෝ හැදුනයින් පස්සේ.
පුඩින් එකත් කුස්සියේ හැදෙන අතරේ එළිය වෙන සිද්ධිය බලන්නකෝ. ඉතින් හොඳටම වහිනවා. මං ඉතින් ඔයාලට කිව්වනේ අද වහීවි වගේ කියලා. ඉතින් මේ වැස්ස නම් පුදුම තරම් හොඳයි. මොකෝ මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක ඉන්නම බැරි තරම්. ගේ ඇතුළකවත් ඉන්න බෑ, එළියකවත් ඉන්න බෑ. ඒ තරමට හරිම අමාරුයි මේ රස්නේ නම් ඇඟට දරා ගන්න. මං ඉතින් මේ විදිහට වහින දවස්වලට පුදුම තරම් ආසයි. මොකෝ මම අනේ මන්දා මං හරිම ආසයි වැස්සට. රස්නෙට වඩා මම දාඩිය දානවට වඩා මම සීතලට තමයි ගොඩක්ම කැමති. ඔයාලට මතකද කලින් වීඩියෝ එකේදී අපි මාළු ටැංකිය අස් කරද්දී මාළු දාපු මෙන්න මේ බේසම. ඉතින් මේ බේසමට අපි වතුර පුරවලා ක්ලෝරීන් ගතිය අඩු වෙන්න දවසක් විතර තියුවා. තියලා තමයි මාළු පැටවු ටික මේකට දැම්මේ. ඒ වුණාට ඉතින් අනේ මන්ද දවසක් දෙකක් වගේ යනකොට මාළු ටික මැරිලා ගියා. ඉතින් ඉතුරු වෙලා ඉන්නේ අර ඒ පෙන්නපු මාළුවා විතරයි. බලන්නකෝ ඉතින් වහිනකොට පරිසරය කොයිතරම්නම් ලස්සනයිද කියලා. ඔන්න ඉතින් මං හදපු කැරමල් පුඩින් එක නම් දැන් නිමිලා. මේ විදිහට තමයි පිඟානට දැම්මම තියෙන්නේ. ලස්සනයිද කියන්න බලන්න. හැබැයි මේක රසට නම් තිබුණා. පුදුම රසක් තිබුණේ. ගොඩය කාලයකට පස්සේ හැදුවත් එදා රසම අදත් දැනෙනවා මේක කෑවම. ඉතින් හරි රසයි ඉතින්. පුඩින් එකත් හදලා ඉවර වෙලා මං ඉතින් දවල්ට උයන්න තමයි හදන්නේ දැන්. එළිය වහින නිසා මුකුත් කරන්න දෙයක්වත් නෑනේ, කම්මැලිනේ. ඉතින් මට හිතුණා අද හොඳට රසට උයලා කන්න. ඉතින් මම අද හදාගත්තේ මුගුණු වෙන කොල්ල මැල්ලුමක් හදලා පරිප්පු ටිකක් ඉරට හිඳලා ගත්තා. මේ විදිහට සැමන් සැරට හදාගත්තා. සැමන් මාළුවක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද මගේ තවල් කෑම එක රසට තියෙන්නේ. අද ඉතින් වෙනදටත් වඩා කලින් උයාගත්තත් දවල්ට හස්බන්ඩ් නම් කෑමට ආවේ හවස 4 විතර වෙලා. ඉතින් එයා එනකොට මෙන්න මෙයාවත් අරගෙන ආවා. ඉතින් එයාව ලිහල තමයි ඉන්නේ. ගැට ගහලා නැහැ අද. එකන් ඇවිල්ලා දැන් අපි නම් දොරවල් දෙකම වහගෙන ඉන්නේ. කෑමත් කාලා හස්බන්ඩ් චුට්ටක් කාන්සි වෙලා ඉන්නවා. ඒ අතරේ මෙන්න මෙයා ගේ වටේට කැරකෙනව හොල්මනක් වගේ. එයා ගෙයින් ඒ කියන්නේ ගෙදර තියෙන ගේ තියෙන හරියෙන් එහාට යන්න දන්නේ නැහැ. ඉතින් ගේ වටේට කරකැවි කැවි ඉන්නවා. එන්න එතන ඉන්නවා වගේ දිහා බලාගෙන. ඔයාගේ කලිසම් දිහා තියෙන මේසෙ උඩ එතන අර පැත්තේ දුවලා ගිහිල්ලා දුවලා අච්චරලා ගේ වටේ ඇවිද හිටියේ.
ඒක ඒවත් යන්නේ නැහැ. ලොකු දෙයක් කාලත් නැහැ හැබැයි. ඇවිත් අන්න මිරිස් කනවා. කොච්චි කනවා. කොච්චි ගහ කනවා. එයි. හා. මෙල්ලු. මොකද කරන්නේ? කොච්චි ගහ කනවයි? කොහෙ ගිහිල්ලා දුවල ආවේ? ඔව් නිකන් දන්නේ නැති තැනකට අතහැරලා දාලා වගේ. ඔහේ නිකන් ආත භූත වෙලා වගේ ඉන්නවා. better. එක සැරේටම දුවගෙන ඇවිල්ලා මට අනිත් දන්නෙත් නෑ. ඇහිබැම දෙකත් මේ සිදු වෙලා. හස්බන්ඩ් ඉතින් මෙයාව එක්කගෙන එනකොට මං හිතුවේ එක්කගෙන ඇවිල්ලා මෙයාව ගහක ගැට ගහලා ඇතිය කියලා. ඒ උනාට මම දැනගෙන හිටියේ නෑ මෙයාව ලිහලා අතෑරලා දාලා තියෙනවා කියලා. හදිස්සියවත් මම එළියට ගියා නම් මෙයා මට අනිනවා. මොකද මෙයා මේ දවස්වල දකින කෙනාට අනිනවා. ඇයිද කියලා නම් ඉතින් දන්නේ නැහැ. හස්බන්ඩ් විතරයි ඉතින් එයා හීලෑ. මෙයාට හරි ලස්සන පවුලක් තිබුණා. ඉතින් මෙයා පිරිමි සතෙක්. මෙයාට නෝන කෙනෙක් හිටියා. ඊට පස්සේ මෙයාට තව පැටියෙකුත් හිටියා. පැටිය නම් බල්ලෝ හපලා තමයි මැරිලා කියලා කියන්නේ. නෝනට නම් මොනවා වෙලාද කියලා නම් මං හරියටම දන්නේ නැහැ. ඉතින් දැන් මෙයා විතරයි ඉන්නේ. ඉතින් මේ බැටළුවා හරිම හොඳයි. මෙයාට හොඳ කරන කට්ටියන්ට මෙයා ගොඩාක් හොඳයි. මෙයාට නරක කරන කට්ටියන්ට ඒ වගේම මෙයාත් නරකයි. ඉතින් මෙයාට ගොඩාක් හොඳ ගතිගුණ තියෙනවා. මගේ හස්බන්ඩ් මෙයාට හොඳට සලකන නිසා තමයි හස්බන්ඩ්ට කිසිම කරදරයක් කරන්නේ නැත්තේ. මෙයා මේ ලිහලා දාලා හිටියට අපේ වගාවලට නම් කිසිම හානියක් කරේ නැහැ. අර ඔයාලා දැක්ක වගේ කොච්චි ගස් දෙකක වගේ පොඩි කොළ ටිකක් කෑවා විතරයි. ඉතින් කිසිම කරදරයක් නැති හොඳ අහිංසක සතෙක් තමයි මෙයා. මේ වත්තේ වැඩ කරන අංකල්ගෙන් අද හස්බන්ඩ්ට හමු වෙලා තිබුණා. මෙන්න මේ අඹ ගෙඩියයි මෙන්න මේ ජම්බු මල්ලයි. ඉතින් ජම්බු ටික දැක්කම මට හිතුණා මේකෙන් අච්චාරුවක් හදන්න. ඉතින් දැන් මම මේ අච්චාරුවක් හදන්න තමයි හදන්නේ. මම හිතනවා ඔයාලා මේ වෙද්දී මේ ජම්බු අච්චාරුව නම් දැකලා ඇති මගේ channel එකේ short video වලින්. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නව නම් ගිහින් බලන්න. අද ඉතින් මේ ජම්බු අච්චාරුව හැදුවේ
හස්බන්ඩ් තමයි. ඉතින් බලන්නකො රස පාටයිද කියලා. ඒ වුණාට ගොඩාක් සැරයි. හරිම රසයි. දැන් නම් ඉතින් ගොඩක් හවස් වෙලා කරුවලත් වැටේගෙන තමයි එන්නේ. ඉතින් දැන් වෙලාව හවස 6ත් පහු වෙලා. දැන් මේ හස්බන්ඩ් කරන්න හදන්නේ අපේ කිරියල ගහක් ගලවන්න තමයි. මං ඔයාලට කලින් වීඩියෝ වලත් කියලා ඇති අපි සැප්තැම්බර් ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ගෙදර ගියපු වෙලාවේ අපේ අම්මා ඉන්දන්න පුළුවන් විදිහේ කිරියල දෙකක් මට දුන්නා. ඉතින් ඒ දෙකේ දවස්වල ඉඳලා මේ දැන් තමයි පළදාව අපි අරගන්නේ. අද ඉතින් එක ගහයි ගලවන්නේ. මේ ඉතින් ඒකේ අල හොයන හැටි. මේ ඉතින් අපි එක ගහකින් ගතපු කිරියල තමයි. ඉතින් මෙතන කිරියල කිලෝ 5ක් විතර තිබුණා. ඉතින් අපිත් කෑමට ගත්තා. අඳුරන කීප දෙනෙක්ටත් දුන්නා. ඒ විදිහට තමයි ඉතින් අපි සහයෝගයෙන් බෙදාගෙන කෑවේ කිරියල. දැන් නම් ඉතින් රෑ 7 විතර වෙලා. ඔයාලා කලින් දැක්කේ නෑනේ. අපේ සිලිම් බිලින් එක හරියට පෙනුනේ නෑනේ ගිය පාර වීඩියෝ එකේ. ඉතින් මේ තමයි ඒ සිලිම් බිලින් එක. සිලිම් බිලින් එක කිව්වට මේකට කියන නම නම් මම හරියට දන්නේ නැහැ. මේකේ ඉන්නේ ඉතින් බකමූණෙක්. හරි ෂෝක්. ඉතින් හුළඟ තියෙන වෙලාවට මේකේ සද්ද එහෙම ඇහෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අදත් මගේ දවස ගෙවිලා ඉවර වුණේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ ව්ලොග් එක ආසාවෙන් බලාවි කියලා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ආයෙමත් ලස්සන ව්ලොග් එකකින් ඊළඟ සතියේදී හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි. ගොඩාරියක් ආදරෙයි.